සුබ දවසක් හැමෝටම. අද අපි හදන්න යන්නේ කරවිල සම්බෝලයක්. කරවිල එහෙම රවුමට කපා ගන්නද. ඊට කපා ගන්න තරමට හොඳයි. මේක බෙදලා හදා ගන්නවා නම් හොඳයි. මම මේක බෙදලා තමයි හදාගන්නේ. කරවිල රසයි එහෙම බෙදලා හදාගත්තාම ඔයාලට කැමති විදිහට හදා ගන්නත් පුළුවන්. මේක අමුවෙන් හදා ගන්නත් පුළුවන්. මේ බෙදලා හදාගන්න ඉන්න සාමාන්‍යයෙන් ටිකක් හීනෙටම නැතුව කපා ගන්න. මොකද බැද්දාම ගොඩාක් හීනි වෙන හින්දා. අමුවෙන් හදා ගන්නවා නම් හීනෙටම ලියාගෙන මේ හදා ගන්න පුළුවන්. මම මේක මෙහෙම මේ කපාගෙන ඉවරලා මෙහෙම මදේ අයින් කරනවා. මේක මේ කපලා හොදලා හොඳට බැද ගන්න ඕනේ. මෙන්න කරවිල ටික බැද ගන්න. දෙලක් නැත්නම් සාමාන්‍ය ගාන බැද ගන්න. ගොඩාක් බැද ගන්න ඕනේ නැහැ. බැදලා සම්බෝලේ හදලා අමුවෙන්ට වඩා දුනයි මේ විදිහට කරලා රසයි. බෙදගත්ත කරවිල ටික මෙහෙම දාලා ඒකට දාන්න ලුණු, රතු ලුණු, අම්මිරිස්, තක්කාලි, ඊට පස්සේ ලුණු කුඩු ටිකක් දාලා මිරිස් කුඩු ටිකක් දාලා මේ හොඳට අනා ගන්න. මේකට සියඹලා දානවා නම් තක්කාලි වෙනුවට තවත් රසයි. කැමති විදිහට හදාගන්න. දැන් අපේ කරවිල සම්බෝලේ හරි.